සඳහා පැමිණි ඔබ සියලු දෙනාම ඉතාමත් ආදරයෙන් හා ගෞරවයෙන් පිළිගන්නවා. එඩදායේ ගුණැති නැනැති දරුවන් බිහි කළ ගුරු ගෙදරක පින් කෙතක 50 වන කෝට ප්‍රාප්තියේ සමාරම්භයයි මේ. පූජල අධිපති දෙවියන් වහන්සේගේ ආඥාවෙන් ආනුභාවයෙන් කැකුළු පායුක කලල පියුමක රන් කොතෙන් මිදි කිරණ රණලද මෙරඟ මඩලේ විකුම් ලන්නට අවසර දෙන්නේ. ರಾಮಸ್ವಾಮಿಗೆ ರಾಮಸರನ್ ಮಮ ಸುಂಕರವನ್ನ ವಾಲಿಯ ರಾಮಸ್ವಾಮಿಗೆ ರಾಮಸರನ್ ಮಮ ಸುಂಕರವನ್ನ ವಾಲಿಯ ಪೊಂಬುಲೆ ಮಗೆ ಪೊಂಬುಲೆ ತಾರಾದೇವಿ ಪೊಂಬುಲೆ ಬೇರಾಗನಂ ಪೊಂಬುಲೆ ಮಗೆ ವಾಲಿ ರಾಜಾಗೆನ್ ಪೊಂಬುಲೆ ತಾರಾದೇವಿ ಪೊಂಬುಲೆ
ඥානෙතොටේ හෙට දියට ගින්දර මතු කරවන්නේ මේ අනුමන් වාලිය තුන්නෙන් සැරසි හෙට සිට සිංහාසනේ සුග්‍රීවන් වාලිය තුන්නෙන් සැරසි හෙට සිට සිංහාසනේ සුග්‍රීවන් පොම්බුලේ මගේ පොම්බුලේ තාරා දේවී පොම්බුලේ බේරාගන්නම් පොම්බුලේ මගේ වාලි රජාගෙන් පොම්බුලේ තාරා දේවී පොම්බුලේ වඳුරු වලස්සෙන් ගෙනදී රාමට රාවණ යුද්ධේ අවුල්ලන්නම් පුළුවන් වුණොත් විභීෂණ රවට ලංකාවත් අපි අල්ලන්නම් පුළුවන් වුණොත් විභීෂණ රවට ලංකාවත් අපි අල්ලන්නම් පොම්බුලේ මගේ පොම්බුලේ තාරා දේවී පොම්බුලේ බේරාගන්නම් පොම්බුලේ මගේ වාලි රජාගෙන් පොම්බුලේ තාරා දේවී පොම්බුලේ තාරා දේවී පොම්බුලේ තාරා දේවී පොම්බුලේ විශේෂයෙන් මේ පෙර පාසල් අධ්‍යාපනය නිම කරලා රජයේ පාසල් අධ්‍යාපනය සඳහා දරුවන් යොමු කරනු ලබයි. ඒ නිසා එතනින් ඉදිරියටත් ඒ දරුවන්ගේ සියලු අධ්‍යාපන කටයුතු සඵලමත් කරගෙන මේ රටට සමාජයට දැයට වැඩ ඇති දරුවන් බවට පත්වන්නට තුනුරුවන්ගේ ආශිර්වාදයේ ආරක්ෂාව රැකවරණයම ලැබේවා. ඇස්වා කටවා වූවා දෝසාන්ධකාර දුරු වෙලා ඒ දරුවන්ට නුදුරු අනාගතය ආලෝකමත් කරගන්නට ශක්තිය ධෛර්යය උදා වේවායි ප්‍රාර්ථනා කරමින් මගේ කෙටි අනුශාසනාව නිමාවට පත් කරනවා. සැමට තෙරුවන් සරණයි.
ගලන දොලයි දිය පහරයි දෙපුල්ලියයි පොඩි පෙතියයි ගලන දොලයි දිය පහරයි දෙපුල්ලියයි පොඩි පෙතියයි සිනා හොඬට වරල් සලා දණ්ඩි පැටව් කොටල් දුවයි මුතු සිනහා කැකුළු පිපි අහස් දුරේ හිරු හිනෙහි හිරු එළියේ මුතු දිලිසි හිත් පොකුරේ සිනා පිපේ හිත් පොකුරේ සිනා පිපේ කිරි හැඹිලිය ගස් මුදුනේ ලිහිණි පැටව් කිචි බිචියයි කිරි හැඹිලිය ගස් මුදුනේ ලිහිණි පැටව් කිචි බිචියයි වැස්ස ළඟයි හරි සීතයි කැකුළු හිතේ තේදුන්නයි මුතු සිනහා කැකුළු පිපි අහස් දුරේ හිරු හිනෙහි හිරු එළියේ මුතු දිලිසි හිත් පොකුරේ සිනා පිපේ හිත් පොකුරේ සිනා පිපේ කාසිපනම් අපට හිඟයි ඒත් අපේ හිත හයියයි ආසිපනම් අපට හිඟයි ඒත් අපේ හිත හයියයි එළිය නැතත් අඳුර දුරයි කැලෑ කොලේ අපට සැපයි මුතු සිනහා කැකුළු පිපි අහස් දුරේ හිරු හිනෙහි හිරු එළියේ මුතු දිලිසි හිත් පොකුරේ සිනා පිපේ හිත් පොකුරේ සිනා පිපේ සත්ගැබකි වැව් පොකුණුදකි සස්සියගෙනකි එක පොකුණකි සිල් සැතකි සිල්මා
කනටිස් දෙකකි ගජදානමකි වන්නමකි වැව්පොකුණු දකි සස්සියගනකි එක පොකුණකි සිව්සැත්තකි සිව්මල පෙත්තකි කනටිස් දෙකකි පිත්තගනැත්තුකි සිව්සැත්තකි සිව්මල පෙත්තකි ගජදානමකි සිව්සැත්තකි ගජදානමකි වන්නමකි
වීසේ හිතවට කරහිඳ අඟනුන් විසිසේ කපමු ගොයම් සම කඩිසර විලසේ
වැළෙනවා මිනි පහනක් වාගේ ගුරුතුමිය ඉන්නවා මල්ලුයේ නැකි මගේ පාසල සුවඳ හමනවා මල්ලුයේ නැකි මගේ පාසල සුවඳ හමනවා කුණින් දියනාගෙන ඉන්නේ මල් මොද බිසවුනි කුහෙදෝ යන්නේ වරල් පිට මැදට හෙලන්නේ ආලවඩන ගමනකි ඇය යන්නේ වරල් පිට මැදට හෙලන්නේ ආලවඩන ගමනකි ඇය යන්නේ මල් මොද බිසවුනි කුහෙදෝ යන්නේ මට අද වගේ මතකයි මගේ දරුවත් අවුරුදු 2කට කලින් මං මේ පෙර පාසලට ගෙනාපු දවස. එදා ඉඳලා මේ ගුරුමෑණිවරුන් දෙපළ මොන තරම් කැපකිරීමක් කරලා තියනවද කියන එක අද මේ වේදිකාවේ දක්ෂතා දක්වන
අපේ දරුවන්ගෙන් පැහැදිලි වෙනවා. එදා අපේ ඇඟේ එල්ලිලා අඬපු අපේ දරුවෝ ලොකු තැනකට අදාරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒ කැපකිරීම මිල කරන්න බෑ. අනෙක තමයි ශාස්ත්‍රයේ ඉන්න නිසා මේ අත්දැකීම හොඳින්ම දන්නවා මේක ලේසි පහසු වැඩක් නෙවෙයි. විශේෂයෙන් පොඩි දරුවොත් එක්ක. චූටි හිත් තලන්නේ පෙලන්නේ නැතුව විවිධ පරිසර වලින් එකතු වුණ දරුවෝ කණ්ඩායමක් එක මිටකට ගෙනල්ලා ලොකු කැපකිරීමක් එක්ක සමහර විට අපිවත් අඳුනගෙන නොතිබුණු අපේ දරුවන්ගේ දක්ෂතා සෑහෙන ඉහළ තලයකට ගෙනල්ලා තියෙනවා මේ ගුරුමෑණි දෙපළ. Pen
නැතිව ඔබත් මමත් දුටුව එළියගෙන හෙට දවස අපි සුවඳ කරන මල් කැකුළු අපි ඒ අතට මේ අතට පැන පැන යන අපේ හින ඒ අතට මේ අතට පැන පැන යන අපේ හින දැතින් අල්ලගමු අතහැරෙන්න දෙන්නේ කොහොම දැතින් අල්ලගමු අතහැරෙන්න දෙන්නේ කොහොම සෑම දෙමාපියෝගේම බලාපොරොත්තු වෙන්නේ තමුන්ගේ දරුවා හොඳ අධ්‍යාපනයකට යොමු කිරීමට බලාපොරොත්තු වෙන පළවෙනි සාධකය. ඒකට ඔබ විසින් ලබාගත් ප්‍රධානම තීරණය ඊටාම සාර්ථක තීරණයක් වුණා කියන එක අද දවසේදී මනාව කැපී පෙනෙනවා මේ සිදුවීම් වලින්. ඒ වගේම පනේ පාවුනා රෑ 12ට හොල්මනකට මාවං අසුනා මම බුහුම බය වුණා මගේ පනේ පාවුනා රෑ 12ට හොල්මනකට මාවං අසුනා මම උත්සවයකට ගියා සින්දු කියන්න මට ආපසු යන්න ලැබුණා ජාමේ 12ට මම බැහැල පාරට හැරුණා කනත් දෙසට මගේ ගිටර් එක අතට අරගෙන Shokuyak kesilama aapasu balane kalata alu bollekකට පැනලා පුරාගෙන මට මම හැරිලා පස්සට ආපසු දුවන එකලට අලු මිනිහෙක් කුසට හිටියන්නේ පාරේ හරහට අන්න කෙනෙක් දුරසිට එනවා පේනුන මේ මාට මම දිව්වා එතනට මේ විස්තරය කියන්න මම ළඟට ගිය විට ඇසුර කුමරි කෙලසට කිව්වා මේ මාට බය නොවලු එයාට ඔය ගිටර් ගහන්න ලක්ෂම සින්දු කියන්න මට ආසයි නටන කියලා කිව්වා මේ මාට මම ගිටර් ගහනවා ලක්ෂම සින්දු කියනවා තාලෙට එය නටනවා මට දුකත් හිතනවා මම කිව්වා එයාට හොඳ නැහැ පාරේ නටන්න අපි යමුකෝ එහාට කියා මිනි ගනත්තට මම ගිටර් ගහනවා ලක්ෂණ බයිලා කියනවා මට මෙහෙම පේනවා මොළ මිනි නැගිටලා එනවා සුදෝ එපා නටන්න අපි යමුකෝ ගෙදරට අපේ අම්මා ඔයාට ආදර වේවි හරියට මම මෙහෙම කිව්වම එය පෙන්න හසට ඌ කියාගෙන නැවතත් පෙන්න පොළවට එය රවනවා නිපට මම ගහනව පයට ඇගේ දත් දෙකක් දිගයි ඇස් දෙක ගිනි ගොඩක් වගේ මම පෙන්න අහකට ගිටර් එක ගත්ත දෙකට දුන්නෝලුවට ගිටර් එකේ කෑලි හැලෙන්න මේ ශබ්දය ඇසිලා රුකුරුනේ ගිටලා මට වතුර පුවාලා වැස්සුවා ගෙදරකින් හිල්ලා මේ විස්තරය අහලා අපේ අම්මා බය වෙලා මට බාලියක් කරලා ගත්තා මාව බේරලා මම කොහොම බය වුණා පුංචි පුතා ඇත්තටම තාම අවුරුදු 2කමාරයි. එයාත් මෙතන අද පුංචි මලකට හිටියා. ඒ යති මම ඒ දරුවාව මේ තත්ත්වයට ගේන්න පුළුවන් එක ගැන මම ඒක රුමනිවරුන්ට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම කැමතියි අද අපිට මේ ශාලාව හදාගන්නකොට අපේ එදා පටන් ගත්ත දවසේම අපි මේක මම දන්නේ ප්ලෑන් කරේ අපේ ගිය සැරේ කොන්සර්ට් එක ඉවර වෙච්ච ගමන් තමයි මේ අවුරුද්දේ මොකද්ද කරන්න කියලා ප්ලෑන් කරේ. ඒ අතරේදී ඊට පස්සේ ආපහු අපි අප්‍රේල් වලින් පස්සේ මේ කතා කරගත්ත කොහොමද කරන්න ඕනේ කොහොමද කියලා. ඒ වෙලාවේදී මැයි වලදී
ආව පුංචි දරුවෙක් ඉඳියා. එයාගේ අම්මා තමයි කිව්වේ අයියා අපි මේක කරමු. මේකේ චිත්‍ර ටික ඔක්කොම මම ඇඳලා දෙන්නම් කියලා. එයා එදා ඉඳන් මහන්සි වෙලා ඊයේ රැය වෙනකන් වැඩ කළා. අද උදේත් ඇවිල්ලා වැඩ කළා. මේ ස්ටේජ් එක ලස්සනට කරගන්න ඒ උදව් වෙච්ච කල්පනා නංගිට මම බොහෝ ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපිට ඒ වෙලාවේ උදව් කරපු හැම දෙමව්පියෙක්ටම මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපේ ගුරු මෑණිවරු දෙපළත් ඊයේ රෑ මම හිතන්නේ 11:00 විතර වෙනකම් මෙතන රැඳිලා අපිට මේ වැඩේ කරගන්න උදව් කරා. ඒ වගේම මේ ගුරු මෑණිවරු දෙපළට මම දීර්ඝායුෂ පතමින් තව තවත් දරුවන්ගේ නැනගුණ පාදන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් මම මේ වචන ස්වල්පය අවසන් කරනවා. ප්‍රථම ස්තුතියි. ඇවිදින්නවත් බැරි පුංචි කාලේ කාටවත් බය වුණේ නෑ මං වීරයා ළඟ වුණු වෙලේ එලිසෙනා පුගියන්ටත් මාවතේ ඇවිදින්න ඉඩදී කූඩු අදනා කුරුල්ලන්සේ නිදහසේ පියඹන්න දීදී ජීවිතේ ගැන මේ තරම් දේ දන්න හැටි පුදුමයි ආදරේ හංගලා දෙන්නේ පියවරුමයි හදවතේ ගැඹුරේ තියෙන්නේ ඔබ කිව්වාගනයි තාත්තේ මගේ ලෝකයේ මහවීරයා ඔබමයි අතර දුර යන්න ඉඩ හැර වැටෙන නැගිටින හැටි කියාදී අපි ගැනම වෙහෙස නොබලා රෑ දවාලේ දුක හිතෙනකොට ඉන්නේ කොහොමද කිසි දෙයක් නොමවුණු විලාස වීරයොත් තනියෙන් අඬනවලු කවුරුවත් ළඟ නැති වෙලාවේ ජීවිතේ ගැන මේ තරම් දේ දන්න හැටි පුදුමයි ආදරේ හංගලා දෙන්නේ පියවරුමයි හදවතේ ගැඹුරේ තියෙන්නේ ඔබ කිව්වාගනයි තාත්තේ මගේ ලෝකයේ මහවීරයා ඔබමයි
अजूबा 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 तेरे इश्क की दीवानगी सर पे चढ़ के बोले तेरे इश्क की दीवानगी सर पे चढ़ के बोले तूने क्या किया ये क्या हुआ दिल डिंग डंग डिंग डोले है दिल डिंग डंग डिंग डोले तेरे इश्क की दीवानगी सर पे चढ़ के बोले तेरे इश्क की दीवानगी सर पे चढ़ के बोले तूने क्या किया ये क्या हुआ दिल डिंग डंग डिंग डोले ए दिल डिंग डंग डिंग डोले नजरे मिला के पलके झुकाए अपना दीवाना मुझको बनाए नजरे मिला के पलके झुकाए अपना दीवाना मुझको बनाए ऐसी बातों से कुछ होता है नींद उड़ती है चैन खोता है इन बाहों में अब आने दे आने दे जादू का जादू छाने दे छाने दे इन बाहों में अब आने दे जादू का जादू छाने दे है कसम तुझे ऐसे न मुझे तड़पा तड़पा मुश्किल में डाला दिल धड़कता है मिलने जुलने को ये तड़पता है। अब तन्हाई तड़पाती है तड़पाती है बेचैनी बढ़ती जाती है बेचैनी बढ़ती जाती है। तन्हाई तड़पाती है बेचैनी बढ़ती जाती है। ये दर्द है क्या ये प्यास है क्या इतना तो मुझे समझा।
WM යසිත් බානුජ වීරසිංහ. නැවතත් උත්පලත්වන සන්නාදයක් ලබා දෙන්න. මීළඟට MD පබසර රුසිරු අමරසිංහ. මීළඟට UA අමයුරු චන්දෝප විජේසිංහ. මීළඟට WM සනුර නදීප වීරසිංහ. මීළඟට IK සත්‍යෝ නිත්මින. මීළඟට RP හිරුන් නිත්මික රාජපක්ෂ. මීළඟට DA චමීෂ දුල්සඳ බමුණුසිංහ. මීළඟට DM කිරුෂ නිම්නද බණ්ඩාර. එයානෝ 2025 ශ්‍රී විජය පෙර පාසලේ මීළඟට සහතික සාතියාව ලබා ගන්නේ GN සෙනෝලි ජනිත්‍රා ජයවික්‍රම. මීළඟට KD විතාරා සිතුම්දී ගුණරත්න. මීළඟට HA චනුදී දිනාරා රොද්රිගෝ. මීළඟට KR නිලසී ෂෙනුල්යා බණ්ඩාර. මීළඟට WM නිතාරා ඉරුන්දිනී. මීළඟට KA දිහන්සි සෙනුල්යා මෙතුමිනි. මීළඟට RM සහේලි සියන්සා රණසිංහ.
ළඟට ආර් කේෂානි සිහන්සා කල්හාරි ළඟට ආර් සතික යනෝල් සස්මිත මේ ළඟට දී දුල්ෂාන් ෂේන් දෙව්සේවි මේ ළඟට ඒ මනුකී සිහන්සා දිව්‍යාංජලි මේ ළඟට BA තශීනි රන්නිසා ඉන්ද්‍රරත්න මේ ළඟට KP ජිතෝලි මනුත්මා බණ්ඩාර මේ ළඟට UA දිසඳෝ ලක්මින විජේසිංහ ඒත් සමගම වසර අවසාන ඇගයීම් වෙතයි මේ පිය නගන්නේ. ඒ අනුව දිනපතා පැමිණීමේ තෙවන ස්ථානය හිරුෂ නිම්නද. සියලු දෙනා නැවතත් උණුසුම් අත්පොත් සන්නාදයක් ලබා දෙන්න. ඒ අනුව 2025 වර්ෂයේ දිනපතා පැමිණීම දෙවන ස්ථානය චානෝදී දිනාරා. ශ්‍රී විජය පෙර පාසලේ 2025 අධ්‍යයන වර්ෂයේ දිනපතා පැමිණීම ප්‍රථම ස්ථානය පාබසර රුසිරු. ඊළඟට හොඳම මල් වට්ටිය තෙවන ස්ථානය විතාරා සිතුම්බි. ඊළඟට දෙවන ස්ථානය හොඳම මල් වට්ටිය සානුර නදීප. ඊළඟට හොඳම මල් වට්ටිය 2025 ශ්‍රී විජය පෙර පාසලේ ගිහන්සි සෙනොල්යා.
ඒත් සමගම නැවතත් එක් ත්‍යාගයක් දීමට සෝදානම්. එනම් ඒ අනුව මිසෙත්ති එනිෂා ඔබටයි ආරාධනය ඔබගේ ත්‍යාග හා සහතිකපත් ලබා ගැනීමට. ඒ අනුව නැවතත් ඇගීම් වෙතටයි මේ තිලින ප්‍රදානය. ඒ අනුව 2025 ශ්‍රී විජය පෙර පාසලේ පෝෂණ වැඩසටහන යටතේ තෙවන ස්ථානය චමීෂ දුල්සඳ. දෙවන ස්ථානය යාසිත් බානුජ. ඒ අනුව ප්‍රථම ස්ථානය දිනා ගනු ලබන්නේ අමයරෝ චන්දෝප. ඒ අනුව මේ අවස්ථාව සඳහා එක්වූ මාර්බේ පුරාණ විහාරස්ථානයේ විහාරාධිකාරී අප උඩුවක ඥානසාර ස්වාමීන්ද්‍රයන් වහන්සේට මේ උත්සව සභාව උදෙසා අනුශාසනාවක් කරන ලෙස ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. ගෞරවාස්පද විහාරස්ථානයේ වැඩ සිටින ගුරුදේවෝත්තම නායක මාහිමිපාණන් වහන්සේගෙන් අවසරයි මාරබේ ශ්‍රී විජය පෙර පාසලෙහි ප්‍රධාන පාලිකා W.A. ලලිතා වීරසිංහ ගුරු මහත්මිය, ඒ වගේම සහාය පාලිකා රුවන්ති මහත්මිය ඇතුළු ශ්‍රී විජය පෙර පාසලෙහි ආදරණීය දූපුතුන් දෙමාපියන් සැබමිනි සියලු පින්වත්නි, අද දවස මේ වේදිකාවේ කලෙලි දැක්වේ ලස්සන මල් කැකුළු ටිකක් ඕනම පහනක් දල්වන්න හරි පහසුයි ගින්දර ළඟට ගත්තට පස්සේ. හැබැයි මේ දල්වපු පහනේ දැල්ල ආරක්ෂා කරගෙන යනවා කියන්නේ හරිම අමාරු වැඩක්. ඒ නිසා අද හිමිදිරි උදෑසන ලස්සන පහන් ටිකක් දැල්ලුවා. මේ පහන් දැල්ල දීප්තිය පවත්වා ගනිමින් රටට, සමාජයට, ආගමට, දහමට ඔබින දූපුතුන් පිරිසක් බවට පත් කර ගැනීමේ අයිතියයි අද විසිරයාමේදී ආදරණීය දෙමව්පියෝ අත පතිත වෙන ලොකුම බාරදෝර කර්තව්‍යය. මැණික් මහ පොළවේ තිබුණාට එහි නියම වටිනාකම එන්නේ ඒකේ උඩට අරගෙන කපලා උපමට්ටම් කළාට පස්සේ මේ දරුවෝ ටික ලස්සන මැණික් කැට ටික අද මේ වේදිකාවේදී උඩට ගත්තා. ඒවා නිකම්ම වෙන්නේ නැහැ. ඒවට ගුරුවරු උපමට්ටම් කරලා ඒ විදිහට ඒ චරිත හදන්නට ඕනේ. ඒ නිසා ඔන්න මැණික් කැට ටික මත උනා නිවැරදි මාර්ගොස්සේ යහපත් මාර්ගොස්සේ ගිහිල්ලා නිවැරදි ආකාරයට උපමට්ටම් කරගත්තොත් සමාජයේ ඉහළ වටිනාකම තමන්ගේ දරුවන්ට අරන් දෙන්න පුළුවන්. ඒ නිසා ඒ දේ කරන්නට අවශ්‍ය කරන මිනි කැට ටික මාරබේ ශ්‍රී විජය පෙර පාසල් මාතාව මේ වන විට වේදිකාගත කළ ඉවරයි. ඒ මිනි කැටවල වටිනාකම් ඔබේ දැස් වගේම හදවත් දන්නවා. ඒ නිසා ඒවා ලස්සනට උපමට්ටම් කරන්න අවශ්‍ය කරන ගුණ ධර්ම ටික කියා දෙන්න, අවශ්‍ය කරන යහපත් චර්යාවන් කියා දෙන්න. ඒ තුල හැමදේම ගොඩනගා ගන්න. මොකද විටක අපි දකිනවා පෙර පාසලක් තුලින් සමාජගත වෙන දරුවෝ එතනින් එහාට දෙමව්පියන්ටත් වැඩිය බොහෝ වෙලාවට ගුණධර්ම අතින් පිරිහිච්ච චරිත බවට පත් වෙලා තියෙනවා. අර දල්වපු පහන් හරි ඉක්මනට නිවිලා යනවා. අපි මේ දල්වන පහන් අඩුම තරමේ පරමායුෂ්කේවත් වින්දනය කළ රටට, ලෝකයට, සමාජයට එලියක් වෙන්න ඕනේ. පහනක් පත්තු කරන්නේ අඳුර නැති කරන්නට.
ඒ නිසා මැණිකක් උපමට්ටම් තාන්නේ දීප්තිය වැඩි කරන්න. ඒ නිසා ඒ සියලු දේට හේතු වෙනවා පාසල වගේම පන්සල වගේම පවුල වගේම ඥාතීන් වගේම හොඳ නරක ගුණ. ස්තුතිය. ඒ නිසා මේ සියල්ල ශ්‍රී විජය පෙර පාසලේ නියමවරියන් දෙපළක් සිටිනවා. ඒ දෙපළ වෙනුවෙන් අපේ ආදරණීය දෙමාපියන් පුංචි තිලිනයක් සූදානම් කරලා තිබෙනවා. ඉතින් ඒ තිලින ප්‍රදානෝත්සවයටයි මේ ඉඩහසර වෙන්වන්නේ. ඒ සඳහා දෙවියන් දෙපළකට වේදිකාවට ආරාධනා කරන අතර පෙර පාසල් ගුරුතුමී දෙපළ වෙන ශ්‍රී විජය පෙර පාසලේ ප්‍රධාන ගුරුතුමිය එහෙමත් නැත්නම් හැමෝම දන්නේ ලොකු ටීචර් W.A. ලලිතා වීරසිංහ ගුරු මෑණියන්ටත් ඒ වගේම P.A. රුවන්ටි ප්‍රසංගනී කවුරුත් දන්න පොඩි ටීචර්ටත් ගෞරවයෙන් යුතුවම වේදිකාවට ආරාධනා කර සිටිනවා. යලි යලි ඇති වේවි. මීළඟට උත්සව සභාවේ ස්තුති කතාවට විතටයි මා යොමු වන්නේ. ඒ අනුව මා ඒ කතාවට ආරාධනා කිරීමට ප්‍රථමයෙන් මම මේ ආරාධනාව කරන චරිතය සම්බන්ධව මෙන්න මෙසේ කියමනක් කියන්නම්. අපි දන්නේ නැති වූවත් අපි හදවතෙන් හඳුනාගත් පාසලේ පාඨකාව. උදේ ඉර එළියට පෙර පාසල විවෘත කරපු ඇයගේ පාද සලකුණු අදත් බිම මත ඉතිරි වී තිබේ. අපි අකුරු ඉගෙන ගත්තේ ගුරුතුමියගෙන් වුණාට අපි මනුෂ්‍යකම ඉගෙන ගත්තේ ඇයගේ නිහතමානී සිනාවෙන්. වැලිපිරි කාමරය දෝහිපිරි මාර්ග අපේ අනාගතය පිරිසිදු කරමින් ඇය කළා පුරා වැඩ. ඇය කතා කළේ නැති වුණත් ඇය කළ සේවය අපේ ජීවිත කතා කරනවා. අනාගත දරුවනි මතක තියාගන්න මහත්මයෝ ගුරුවරු වගේම නිහතමානීව සේවය කරන ඇය වන් මිනිසුන් ඔබේ ජයග්‍රහණයට නොපෙනෙන අත්මුත් වේවි. වසර 46 අද දින අපගේ නිසරේ ආරම්භයට සාරාංශම් සංකීර්ණ දෙමිනියා ඒ දෙමිනි දිනාදෙන්ද මහාදය අතර දෙමාපියන්ද දරුවන් විශ්වාසරයි. ඇත්තටම අද බොහොම සතුටුයි වගේම දුකයි. ඒකට හේතුව තමයි අපි මේ ආදරණීය දුර පුරාලා සම්වර්ධනයනේ මේ අවස්ථාව. වසර දෙකක් මවුතුරුලේ වාගෙන පොඩි ටීචර් ළඟත් මම ළඟත් තාමත් ආදරෙන් දෙලිලා සාරිපටේ එලිලා තාම ආදරෙන් අපිත් එක්ක එකට හිටපු අපේම දරුවෝ අද විධිමත් පාසලට විධිමත් අධ්‍යාපනය ලැබීම සඳහා සමුගන්නා මොහොත. ඉතින් ඇත්තටම සතුටුයි ආඩම්බරයි දරුවෝ ගැන. හැම දරුවෙක්ම ඉතාමත් හොඳයි. ඒ නිසා හරි ආඩම්බරෙන් කතා කරන දරුවෝ ගැන මට ඒ ගැන ඇත්තටම කතා කරන්න අමාරුයි. මේ අපේ පෙර පාසලට අවුරුදු 50 මේ අවස්ථාව ඉතාමත් උත්කර්ෂව තන්දමින් පවත්වාගෙන යාමට අපගේ මේ දෙමව්පියන් ඉතාමත් කැපවීමක් කළා. ඒ ගැන මට ලොකු සතුටක් ආඩම්බරයක් තියෙනවා. මොකද මේ දෙමව්පියන්ගේ එක අම්මා කෙනෙක් ඉන්නවා අගේ කරන්න වචන නැහැ. සේන්තිතාගේ මෑණියන් මන් හැටියට නම කල්පනී වෙන්න ඕනේ. අනෙවිදි වෙන්න ඕනේ. හරි. එතුමිය දැන් මාස 6කට විතර උඩදී නම් තමයි මේ උත්සවයේ මේ වේදිකාව නිර්මාණය කළේ. එයාට සහයෝගය දෙන්න අපේ දෙමව්පියෝ ගොඩක් අය සහයෝගය දෙන්නා. ඒගොල්ලන්ගේ උත්සාහයත් එක්ක එතුමිය රෑ නිදි මරාගෙන කුඩා දරුවෙකුත් අතේ තියාගෙන
මුණ ගැනිලා ගොඩාක් ඉන්න වෙලාවක තමයි එතුමිය මේ උත්සවයේ සාර්ථක පවත්වා ගන්න යන මේ වැඩ පිළිවෙල සාර්ථකව මින් ඉදිරියට මීට වඩා දියුණුවෙන් දියුණුවට පත් කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා උතුමාටත් කොහොමත්ම උත්සාහ වෙනවා. ඒ වගේම අපේ මේ තව දෙයක් තියෙනවා මේ අපේ මේ පෙරපාසල් ගීතය නිර්මාණය කරලා දුන්න අපිට නම මතකයි මයිර අරන්දර කියන මහත්මයා ඒ මහත්මයා අද මෙතනට නොපෙමිණියාට එන්නේ මෙතනට මෙතනමත් තියෙනවා එයාගේ වැඩකට රාජකාරී වැඩ කටයුතු නිසා උසස් මිල කලයක් දරන මහත්මිය ඒ නිසා එතුමා නොපෙමිණියත් එතුමා කළ අපිට මේ පෙරපාසල් ගීතය නිර්මාණය කරලා දීම පිළිබඳව ඇත්තටම ගොඩාක් සතුටු වෙනවා. මොකද දරුවන්ගේ මනස ඉතාම සැහැල්ලුවෙන් ගත කරන්න පුළුවන් විදිහට ලස්සන මල් විදියට වෙන්න පුළුවන් මල් විදියට තමයි එතුමා මේ ගීතය නිර්මාණය කරලා තිබෙන්නේ. එතුමාටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මම මේ අවස්ථාවේදී. ඒ වගේම මගේ ආදරණීය පොඩි ටීචර් මගේ නාංගි මගේම නංගි වගේ තමයි මගේ මල්ලිගේ නෝනා. ඒකට මගේම නංගි වගේ එතුමිය තමයි මේ හැම දෙයක්ම හොයලා බලලා මට කියලා මේ දේ කරමු කියලා අපිට මේ දවස්වල හරියට අමතක තිබුණා. ඒ කියන්නේ දැන් මේ දරුවේ ටිකක් කරලා යනකොට මතක නැහැ. ඔළුව ගොඩාක් පිටර ඉඳියක් ඉන්නම මේ උදේ නිමාවක් දකින්න කාටද. ඒ හාමුදුරුවෝ රැයට කන කල්ලායි. එහෙම තමයි ඒ අපි දෙන්න ඒ තරම් කැපවීමෙන් වැඩ කරා. ඒ කැපවීමට මේ පොලිටිස් තමයි වට ගොඩාක් උදව් උපකාර කරේ. එතුමියගේ අනාගතයේ සාර්ථකමත් වේවා. ඒ වගේම කිසිම ලෙඩක් දුකක් නැතුව නිරෝගී සම්පන්නිය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොමත්ම ස්තුතියි පොලිටිස්ට මේ අවස්ථාවේදී. අනිත් එක තමයි මේ වශයෙන් මට දැන් අමතකයක් ඇති නම් ගම් වශයෙන් නොකියුවට ඒ උපකාර කරන සියලුම දෙනාට බොහොමත්ම ස්තුතියි. මම මේ දරුවන් දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ දරුවන් ඔයගොල්ලන් හිතන්න පෙර පාසලට බාර දෙනකොට දරුවෝ කොහොමද පෙම්මෙන්නේ? ඒක දැන් මතක් වෙනවා ඇති. අඬාගෙන ගිරියක් කෑගහගෙන මට ඉන්න බෑ තියාගෙන අඬාගෙන බැනගෙන අම්මගේ තාත්තගේ ඊළඟ අපිව දාලා දුවන දරුවෝ කොටසක් ආවා. ඉතින් අද ඒ දරුවන් මේ වේදිකාවේ රංගනේ යෙදෙනකොට ඔයගොල්ලන්ට හිතෙන්නත් ඇති සතුටු වෙන්න ඇති. ඒ කියන්නේ අපේ මේ කවුද මේ මාස කඳුලක් කරන්නේ ඇත්ත ඒක නේද? ඒ දරුවන් ආවේ කොහොමද? අද මෙතනින් පිට වෙලා යන්නේ කොහොමද? දරුවන් ගීතයකට අනුව නර්තනයක් ඉදිරිපත් කරන්න රංගන දායකත්වයේ දෙන්න දරුවාගේ මතක ශක්තිය මොනතරම් වැදගත්ද කියලා ඒ වෙලාවේ හිතෙනවා නේද? මේ ගීතේට මේ නර්තනය මේ කොටසට මේ ටික යන්නේ මේ කොටසට මේ ටික කරන්න කියන ටික දරුවන්ගේ මතකයේ තේින්නේ මොනතරම් මතක ශක්තියක් දරුවන්ට තියෙනවා. ඒ වගේම නිරවුල් මනසක් වාගෙන එහුම්කන් දීම මොනතරම් වටිනවද? ගොඩාක් එහුම්කන් දීම තමයි දරුවන්ට වටින්නේ. ගීතේ කොටසක් යනකොට ඒ ගීතේට නර්තන ඉදිරිපත් කරනකොට ඊළඟ කොටසට වෙනස් දෙයක් කරන්නේ. එතකොට ඒ දේ කරන්න හැමෝම දරුවන් එකාමේ ඒ නර්තනයේ යෙදුණා. ඉතින් ඒ දරුවන්ගේ අනාගතය දීප්තිමත් කරන්න දැන් පොඩි ආම්තරගේ දැල්ලු පහන උදේ ඒක විකටම දැල්ලලා කියන්නේ. දරුවන්ගේ අනාගතය සාර්ථක කරගන්න දරුවන් පාසලට යවලා දරුවන් පිටපතට ඔබ දෙන්නා ඉඳලා කාලේ හරිද බයන්න කාලය. ඒ නිසා දරුවොත් එක්ක ඉන්න දරුවන් සමග නිතර කතා බහ කරන්න දරුවන්ට යාළුවෙක් වෙන්න අම්මා තාත්තා දෙන්නම යාළුවෙක් වුණාම අම්මා තාත්තට නොකියන දෙයක් නැහැ. ඒ නිසා යාළුවෙක් වෙලා දරුවන්ගේ අනාගතය ඉදිරියට ගෙනියන්න ඔබ සියලු දෙනාට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පාසලට විධිමත් පාසලට යන දූ දරුවන්ගේ අනාගතය
අධ්‍යාපන ඇතිනුත් ඒ වගේම දක්ෂතා ඇතිනුත් සියලුම දේවල් අතින් දරුවන් ඉදිරියට යන්න දරුවන්ගේ හැකියාවන් තියෙනවා. ඒ දරුවන්ගේ හැකියාවන් අනුව ඉදිරියට යාමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.